පාපොච්චාරණේ පිදුම කියන්නේ ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච මේ පොතේ තියෙන වැදගත් පොයින්ට් එකක්. ඉතින් මම අද ඒක ගැන පොඩ්ඩක් කතා කරලා යන්න ආවේ. මේකේ පිදුම මම ලියුව එකක් නෙමෙයි අත්තන මගේ අතේ ලියවිච්ච එකක්. මාව කවියෙක් කරන්න රතුලේ සලකුණු වරින් වරෙන්තුව දුන්නු ඔයාට කාගේවත් අතකට ලැබෙන්න සුදුසු පොතක් නෙමෙයි ඔයා කියමින් මාව නිර්වචනය කරපු එයාට කෙල්ලෙක් දූෂණය කළායයි බොරු චෝදනාවකට දවස් 21ක් බන්ධනාගාරගත වුණු පියාට තුන් වතාවක් මාව මරණයෙන් නිදොස් කොට නිදහස් කරගත් අම්මාට මම හිතනවා මේ පොත ගොඩක් දෙනෙක් මිලදී අරගෙන කියෙව්වේ මේ පිදුම හින්දා මං හිතන්නේ. මම හිතනවා පිදුමයි ස්ටෝරියයි අතර ලොකු වෙනසක් නැහැ. මං මේ මිලදී ගත්ත අයට මේක වෙනුවෙන් සාධාරණයක් කරා කියන අර චිත්තාරම්මන ප්‍රීතිය මගේ හදවතේ කොහොමත් වැඩ කරනවා. පිදුම ගැන කිව්වොත් මං මේක විශේෂයි කියලා කැටගරි එකට දාන්න එකම හේතුව මේ අර පොත්වල සාමාන්‍යයෙන් ස්ටෝරියයි පිදුමයි ගත්තාම එකිනෙකට පොඩ්ඩක් ස්වායක්ත බවක් තියෙනවා. එකිනෙක මත රඳා පැවතිලා නැහැ. හැබැයි මේ පිදුම ස්ටෝරිය ඇතුලෙන් ගත්ත යම් කොටසක්. හැබැයි කොටසක් කිව්වට මේක ඇත්ත කතාවක්ද නැද්ද කියන එක මම කියනවට වඩා ඇත්තටම මේක ස්ටෝරියත් එක්ක යන පිදුමක් කියන එක තමයි වඩාත්ම නිර්වද්‍ය. ජීවිතේ ඛේදජනක සිද්ධි 4ක් තමයි පිදුමෙන් මම ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම පොතෙන් සමාජයට දෙන්න උත්සාහ කරේ එවැනි ඛේදජනක සිදුවීම් 4ක රූපරාමු පෙළක්. මම ඒක රූපරාමු පෙළක් කියන එක මම හිතනවා හරි කියලා. මොකද මට මේ පොත කියවපු ගොඩක් අය කියවන එක චිත්‍රපටියක් බලුවා වගේ හැඟීමක් ලැබුණා කියලා. ඒකින්ද මම මෙහෙම කියන එකේ වරදක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් පිදුමත් එක්ක ඔයාලට පොත කියවන්න පුළුවන් විශ්වාසය තියෙන පිදුම ගැන විශ්වාසය තියෙන පොත කියවන්න මම හිතනවා මට ආපස්සට බයින් එකක් නැහැ කියලා. මම සාධාරණයක් කරා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මෙන්න මේ පොත් පිංච පාපොච්චාරණය රස විඳින්න කියලා.